මේ වගේ කුඩු එකක් තමයි තියෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ නයිමිරිස් වගාවට වගේම ඕනම වගාවකට නැතුවම බැරි ඇල්බර්ට් සොලියුෂන් දියර පොහොර එක ගැන. මුලින්ම බලමු මේ පොහොර එක නයිමිරිස් ගස් වලට ස්ප්‍රේ කරන්න හදාගන්නේ කොහොමද කියලා. මේ වගේ කුඩු එකක් තමයි තියෙන්නේ. මේකෙන් තේ හැන්දක් දාගන්න ඕන වතුර ලීටරයකට. මම වතුර ලීටර 2ක් හදාගන්න නිසා තේ හැඳි 2ක් දානවා. පොහොර එක දියර පොහොර එකක් නිසා ඉක්මනින් වතුරේ දිය වෙනවා. පොඩි පොඩි කෑලි ඉතුරු වෙන නිසා මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕන. ඒ වගේම ඔයාලා ස්ප්‍රේ බොටල් එකට දාගද්දී මේ විදිහට රෙදි කෑල්ලක් තියලා හරි පෙරා ගන්න ඕනේ. මේකේ පොඩි ඩස්ට් එකක් ඉතුරු වෙනවා. ඒක ස්ප්‍රේ බොටල් එකට ගියොත් හරියට ස්ප්‍රේ වෙන්නෙත් නැහැ. ස්ප්‍රේ බොටල් එකත් වැඩි කල් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ පෙරලා දාගන්න කියලා. මම මේ පොහොර එක ස්ප්‍රේ කරන්නේ ඉන්දල දවස් 7ක් වයස නයිමිරිස් පැලවලට. ඔයාලත් ස්ප්‍රේ කරද්දි මේ විදිහට ගහ හොඳට තෙමෙන විදිහට ස්ප්‍රේ කරන්න, මුලටත් හොඳට වදින විදිහට. ඇල්බර්ට් සොලියුෂන් දියර පොහොර එක භාවිතා කරන එකේ වාසි ගැන කිව්වොත් කොළ වර්ධනය වේගවත් වෙනවා, මූල පද්ධතිය ශක්තිමත් වෙනවා වගේම මල් හා පළ ගැන්වීම වැඩි වෙනවා. අස්වැන්නේ තියෙන ගුණාත්මක භාවය වැඩි වෙනවා. ඔය වගේ ගොඩක් දේවල් මේ පොහොර එක ගැන කතා කරන්න තියෙනවා. දැනට මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. මොකද මේ වීඩියෝ එක පොඩි වීඩියෝ එකක් නිසා. ඇල්බර්ට් සොලියුෂන් ගැන ඊටු ටික දැනගන්න කැමති ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහින්. මේ වීඩියෝ එකත් හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා කියලා මතක් කරනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට ජය වේවා.